දැකලා තියෙනවද මීට කලින් ඔයාලා කොළ පාට රෝස? ඔන්න එහෙනම් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ ලස්සන දේශීය කොළ පාට රෝස ගැන. බලන්නකෝ, කොළත් කොළ පාට, මලුත් කොළ පාට, ලස්සන කොළ පාට රෝස. මේ කොළ පාට රෝස කියලා කියන්නේ දේශීය රෝස වර්ගයක්. ඒ කියන්නේ අපිට අතු මගින් නැවත නැවතත් පැල හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ලස්සනට පඳුරක් වගේ දීර්ඝ කාලීනව අපිට පවත්වගෙන යන්නත් පුළුවන්. මේ දේශීය රෝස වර්ගවල විශේෂත්වය තමයි අපිට ලෙඩ රෝග අවමව, ඒ කියන්නේ හරිම පහසුවෙන් ගාඩන් එකෙන් නඩත්තු කරන්න පුළුවන්. ලොකු මේන්ටේන් එකක් නැතුව පවත්වගෙන යන්න පුළුවන් වීම. මම ගොඩාක්ම අපේ දේශීය ලංකාවේ මල් වර්ග ඔයාලා අතරට ගේන්නෙත් ඔයාලට හරිම පහසුවෙන් මේවා හදාගන්න පුළුවන් නිසා වගේම මේ දේශීය වර්ග අපෙන් ඈතට යන එක නවත්තන්න. ඉතින් බලන්නකො මේ අපේ දේශීය මල් වල තියෙන ලස්සන, ඒ වගේම මේ දේශීය කොළපාට රෝස අවුරුද්දේ හැම කාලෙම එකම විදියට මල් වලින් පිරෙනවා. අපි ඕන තරම් වෙළඳපොලේ දැකලා තියෙනවා විවිධ පාටවල තියෙන රෝස. ඉතින් ලොකුම ලොකු කලර් රේන්ජ් එකක් මගේ කලෙක්ෂන් එකේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අද ඔයාලට අරගෙන ආවේ ලස්සන දේශීය කොළ පාට රෝස. ඉතින් ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා 071 197 99 81 070 419 89 76 කියන නම්බර්ස් දෙකෙන් එකකට ඔයාගේ ඕඩර් එක වගේ රික්වයර්මන්ට් එක අපිට WhatsApp කරලා මෙන්න මේ වගේ ලස්සන හොඳට හැදුන කොළ පාට රෝස පැල අපෙන් මිලදී ගන්න. මම ඔයාලට නිතරම කියනවා අපි මේ රෝසස් හදනකොට රෝසවල කප්පාදුව ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඒ වගේම පස්මාද්‍ය හදන හැටි, ඒ වගේම පොහොර මොනවද අපි භාවිතා කරන්න ඕනේ, කොච්චර කාලයකටද, කොහොමද, මේ හැම දෙයක්ම දේශීය රෝස වලට එහෙම නැත්නම් බද්ද රෝස වලට ගොඩක්ම හොඳයි. ඉතින් මේ රෝස පැලයක් හදන්න ඔයාගේ ගාඩන් එකේ ලොකු ඉඩක් නෑනේ කියලා නම් හිතන්න එපා. ලොකු ඉඩක් තියන අයට වගේම ඇපාර්ට්මන්ට් වල ඉන්න කෙනෙකුට බැල්කනි එකක, එහෙම නැත්නම් තද අවුව තියෙන රූෆ් টොප් එකක වුණත් හරිම ලස්සනට මේ දේශීය රෝස වර්ග වගා කරන්න පුළුවන්. මොකද රෝස වර්ග වලට 100% තද අවුව අත්‍යවශ්‍යම නිසා. ඉතින් ඔයා රෝසස් හදන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ ඔයාගේ පැලේට තද අවුව තියෙන ස්ථානයක් ඔයා තෝරගන්නම ඕනේ. ඉතින් ඔන්න එහෙනම් කොළ පාට රෝස ඕන අය ඉක්මනින්ම ඔයාගේ ඕඩර් එක අපිට WhatsApp කරන්න.